හයි අයි සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ ටිකක් වෙනස් විදි වීඩියෝ එකක්. මම මේ වීඩියෝ ටිකක් අර ප්‍රෙඩික්ෂන් පැත්තට වැඩි බර තියලා තමයි වීඩියෝ එක කරන්නේ. නමුත් මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙවෙයි. ෆෝමෝ වෙන්න එපා. අපි දැන් දිගට මගේ බලාගෙන හිටියේ මේ අපි ඕල් කොයින්ස් තමයි වැඩිපුරම හැමෝම ගාව තියෙන මේ වෙනකොට. ඕල් කොයින් සෙල් කරන ප්ලේස් එකක් තමයි අපි දිගටම වගේ බැලුවේ. නමුත් අතරින් පතර ඕල් කොයින් එකක් දෙකක් ඇරෙන් අනිත් ඕල් කොයින් ලොකුට අපුන්නේ විශේෂයෙන් XRP සෝල් මේ හොඳ රන්ස් ගියා. නමුත් අනිත් ඕල් කොයින් ඇතරම තාමත් තියෙන්නේ ලොකු පහළ මට්ටමක. ඉතින් මොකක්ද වෙන්නේ ඊළඟ මාස දෙක තුන ගොඩක් කලාවට බිට්කොයින් පීක් එකට යන්න පුළුවන් කියලා මම හිතනවා. මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙවෙයි ගයිස්. අනිවාර්යෙන් වෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ වගේ වීඩියෝස් වලට මම සාමාන්‍ය වීඩියෝස් මම සාමාන්‍යයෙන් කරන්නේත් නැහැ. නමුත් අපි බලමු වීඩියෝ එක අන්තිමට කතා කරනවා මේ කරුණුත් එක්කම ඇයි ඊළඟ මාස දෙක තුන ගොඩක් කලාවට බිට්කොයින් පීකයක් ගොඩක් කලාවට බ්ලොෆ් ටොප්යක් වෙන්නත් පුළුවන් ගයිස්. හරිද? ඉතින් මේ අවුරුද්ද ඇතුළත කොහොමවත් මම හිතනවා බිට්කොයින් පීක් එකට යයි කියලා. ඊට පස්සේ බෑ මාකට් එක ස්ටාර්ට් කරයි. ට්‍රම්ප් ආව කියලා මම හිතන්නේ දිගටම ලොකු රන් එකක් අපිට බිට්කොයින් වල ක්‍රිප්ටෝ මාකට් එක බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වගේ දේවල් කියලා මාකට් එක ලොකුවට අප් වෙනකොට මිනිස්සු හිතනවා තවදුරටත් බිට්කොයින් අපේ ඕල් කොයින් අපේ කියලා. නමුත් ටික මාකට් එකෙන් එක්සිට් වෙන එක තමයි හොඳම දේ. එතකොට අපි ඉස්සෙල්ම කතා කරමු මේ මාකට් එකේ ෂෝට් ටර්ම් දේවල් ගැන. PC ඉන්ෆ්ලේෂන් data ඒ වගේම Fed FOMC minutes, Nvidia earnings, Trumpගේ tariff updates මේ හැම එකක්ම එනවා ඊළඟ සති දෙක තුනේ guys. හරිද? ඉතින් ගොඩක් important කාලෙක තමයි ඉන්නේ. volatile market එක අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම Trumpගේ tariff update එකක් අපි දැක්කා. මොකද EU වලට දාපු tariff 50% මේක ටිකක් කල් දුන්නා EU වලට US එක්ක කතා කරන්න ඊළඟ මාසේ 9 වෙනිදාට කලින් මට මතක හැටියට මේකට යම්කිසි සොලියුෂන් එකක් ගිවිසුමකට එළඹෙයි කියලා හිතනවා EU ප්‍රෙසිඩන්ට් ඒ වගේම Trump. ඉතින් ඒක ගොඩක් පොසිටිව් දෙයක් වෙන්න පුළුවන් මාකට් එකට. අපි යමු බිට්කොයින් ගැන බලන්න. බිට්කොයින් අපි කතා කරපු දෙයක් තමයි මේ තියෙන ෆෝලිං වෙජ් එක බ්‍රේක් අවුට් වෙලා ප්‍රයිස් එක අප් වුණා. ඒ වගේම මෙන්න මේ තියෙන රෙසිස්ටන්ස් ලෙවල් එකට උඩින් තියෙන තාක්කල් ගොඩක් හොඳයි. ප්‍රයිස් එක මේ රේන්ජ් එක හෝල්ඩ් කරන් ඉන්නවනම් $1,06,000 රේන්ජ් එක හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි ලිවර්මෝ පිවටල් පොයින්ට් තියරි එක බැලුවත් අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන හයි එකට උඩින් දිගටම කන්සොලිඩේට් වෙවි ඉන්නවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රයිස් එක තවදුරටත් අප් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. හැබැයි ප්‍රයිස් එක ඩ්‍රොප් වුණොත් එහෙම අපිට සපෝට් ගන්න පුළුවන් $1,04,000 ඒ වගේම $1,00,000 නැත්නම් $90,000 කියන රේන්ජස් වලින් අපිට සපෝට් එක හම්බෙයි. නමුත් මේ රේන්ජස් දිගටම හෝල්ඩ් කරන් ඉඳී කියලා මම හිතනවා. හරිද? ඒකට ඉස්සරහට මම කියන්නම් මේ තියෙන ඩිසෙන්ඩින් බ්‍රෝඩනින් වෙජ් එකත් අපි ගත්තොත් එහෙම මේකත් බුලිෂ් පැටර්න් එකක්. ප්‍රයිස් එක මේ ලෙවල්ස් හෝල්ඩ් කරන් ඉන්න තාක්කල් ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන් chance එක තවදුරටත් වැඩි. අපි පොඩ්ඩක් කතා කරමු මේ තියෙන බුල් මාකට් සපෝට් බෑන්ඩ් එක ගැන. ඉතින් බුල් මාකට් සපෝට් බෑන්ඩ් එක කියලා කියන්නේ බුල් මාකට් සපෝට් බෑන්ඩ් එක හෝල්ඩ් කරන් ඉන්න තාක්කල් ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන් chance එක වැඩි. බ්‍රේක් වුණොත් එහෙම මේ ලෙවල් එක ලොකු රෙසිස්ටන්ස් ලෙවල් එකක් විතර වැඩ කරනවා. මේ තියෙන්නේ 21 SMA එක ඒ වගේම 20 EMA එක. මේ තියෙන channel එක ලොකු වෙන්න මේ රේන්ජ් එක බ්‍රේක් කරන්න පුළුවන් chance එක ටිකක් අඩු වෙනවා. නමුත් මේ රේන්ජ් එක බ්‍රේක් කරන් ගියාට පස්සේ අවු පාරක් මේක අපිය සපෝට් එක විදිහට තමයි වැඩ කරන්නේ. අපි කීප වතාවක්ම දැක්ක මේ සයිකල් එකේදී මේ තියෙන බුල් මාකට් සපෝට් බෑන්ඩ් එකට උඩින් ප්‍රයිස් එක ට්‍රේඩ් වුණා. නමුත් මේ ලෙවල් එකකින් උඩට ගිහිල්ලා සපෝට් එක විදිහට හෝල්ඩ් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ප්‍රයිස් එක ලොකුවට අප් වෙනවා. අවු පාරක් ඩ්‍රොප් වෙනවා මේ තියෙන බුල් මාකට් සපෝට් බෑන්ඩ් එකෙන් පහළට. දෙතුන් පාරම try කරනවා. ඊට පස්සේ බ්‍රේක් වුණාට පස්සේ මේ ලෙවල් එක තමයි සපෝට් එක විදිහට වැඩ කරන්නේ. ඒ කියන්නේ $90,000න් උඩ නැත්නම් 95,000න් උඩ අපිට සපෝට් එකක් තියෙනවා. ප්‍රයිස් එක ඩ්‍රොප් වුණත් ඒ රේන්ජස් වලින් සපෝට් එක හම්බෙයි. හරි, දැන් අපි ඊළඟට කතා කරමු 50 ඒ වගේම 200 SMAs ගැන. එතකොට 50 එක ගත්තොත් එහෙම ඉස්සෙල්ලම මේ කොළ පාට ලයින් එක ගැන තමයි මම කතා කරන්නේ. 50 SMA ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ රේන්ජ් එකෙන් අපිට ප්‍රයිස් එක, ඒ කියන්නේ බුල් මාකට් එකේදී ප්‍රයිස් එක ලොකුවට අප් වෙලා මේ ලෙවල්ස් වලට ඩ්‍රොප් වුණාට පස්සේ මේ ලෙවල් එකෙන් සපෝට් එක හම්බ වෙනවා, බවුන්ස් වෙනවා. නමුත් මේ ලෙවල් එක බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක පහළට ගියාට පස්සේ අපි යන්නේ 200 සිම්පල් මූවින් ඇවරේජ් එකට. මේ තියෙන තාපු 50 SMA එකකින් අපිට සපෝට් එක හම්බ වෙනවා, බවුන්ස් වුණා. නමුත් බ්‍රේක් කරගෙන ආයිත් පහළට ගිහිල්ලා 200 සිම්පල් මූවින් ඇවරේජ් එක තමයි හිට් කරලා තියෙන්නේ. ඉතින් මේ බෙයා මාකට් එක නැත්නම් 2018 ඒ වගේම 20 අවුරුදු වල මේ 200 SMA එකෙන් අපිට ලොකු සපෝට් එකක් හම්බුණා. ඊට පස්සේ අපිට එනවා 2021 මාකට් එක. මේකිනුත් අපිට සපෝට් හම්බෙන්නේ මේ තියෙන 50 SMA එකෙන්. ඒ වගේම මෙතෙන්දිත් හම්බෙලා තියෙනවා. නමුත් මේක මේ රේන්ජ් එක බ්‍රේක් කරගෙන ගියාට පස්සේ
අපිට රෙසිස්ටන්ස් එකක් විතර වැඩ කරලා තියෙනවා මේ තියෙන 50 SM එක. එතකොට ප්‍රයිස් එක ඩ්‍රොප් වුණාට පස්සේ හැබැයි කවදාවත් නැති විදියට 200 SM එකනුත් පහළට ප්‍රයිස් එක ගියා. දැන් අපි බැලුවොත් එහෙම අපි 50 SM එකෙන් පහළට නැත්නම් 50 moving average එකෙන් පහළට කවමදාවත්ම මේ වෙනකොට 2024න් පස්සේ ප්‍රයිස් එක පහළට ඇවිල්ලා නැහැ. මෙතෙන්දි තෝට බලාගන්න බලන්න ඩොලර් 77000 කියන රේන්ජ් එක හෝල්ඩ් කරලා තියෙනවා. කවදා හරි දවසක ප්‍රයිස් එක අප් වෙලා මේ විදියට කරෙක්ෂන් නැතුව හෝ නැත්නම් මේ විදිහටම අප් වෙලා ආපහු මේ තියෙන 50 SM එක මේ විදියට වැඩි වෙයි. ඉතින් ප්‍රයිස් එක මේ ලෙවල්ස් හිට් කරලා මේක බ්‍රේක් කරගෙන ගියොත් තමයි guys බෙයා මාකට් එක ස්ටාර්ට් කරාවෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රයිස් එක ලොකුවටම ලොකු රැලිස් යනකොට මේ විදියට මාකට් එකට අලුතෙන් රීටේල් ඉන්වෙස්ටර්ස්ලා එනවා. ඉතින් ඒගොල්ලෝගේ සල්ලි වලින් තමයි මේ මාකට් එක අන්තිමට දුවන්නේ. කොයිම හරි වෙලාවක මේක අනිත් පැත්තට කරගෙනවා. කරගෙලා 50 SM එකත් බ්‍රේක් කරගෙන 200 SM එක ගාවටම යනවා. ඊට කලින් අපි එක්සිට් වෙන්න ඕන මේ මාකට් එකෙන්. ඒක තමයි කරන්න ඕන දේ. නමුත් අපේ තියෙන ඕල් කොයින් හරියට අප් වෙලා නැහැ. බොහොම අතලොස්සක් ඕල් කොයින් ඇර අනිත් ඕල් කොයින් ලොකු රන් එකක් ගිහලා නැහැ. Solana ඒ වගේම අපි ගත්තොත් එහෙම XRP හොඳ රන්ස් ගිහිල්ලා තියෙනවා. නමුත් බහුතරයක් ඕල් කොයින් තියෙනවා තාමත් හොඳ රන් එකක් ගිහිල්ලා නැහැ. අපිට තාමත් අපේ තියෙන ඉන්වෙස්ට්මන්ට් එක එළියට ගන්න බැරුව තමයි අපි ඉන්නේ. ඉස්සරහා මාස 2-3 මම හිතනවා ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් නෙමෙයි guys අයිත් කියනවා. ඉස්සරහා මාස 2-3 chance එකක් එන්න පුළුවන් ඕල් කොයින් සෙල් කරන්න පුළුවන්. හරිද? එහෙම කියලා මම කියන්නේ ඔයාලගේ සල්ලි එහෙම පිටිම දාන්න කියලා මේ ඕල් කොයින් වලට. හරිද? බෙන්ජමින් කොයින් වගේ අය නම් කියනවා ඕල් කොයින් තාමත් බයි කරන්න හොඳ ලෙවල් එකක නෙමෙයි තියෙන්නේ. තවදුරටත් ඩ්‍රොප් වෙයි කියලා. ඉතින් එක දේවල් කියනවා. ඒගොල්ලෝගේ මතය තමයි කියන්නේ ඉතින්. දැන් ඉස්සරහා මාස 2-3 බිට්කොයින් වලට ගොඩක් හොඳයි කියලා කියන්න එක හේතුවක් තමයි මයිකල් හාවෙල්ස්ගේ වීඩියෝ එකක් තියෙනවා guys. ඉතින් කවුද මයිකල් හාවෙල්ස් කියලා කියන්නේ? මෙයා මේ ක්‍රොස් බෝඩර් කැපිටල් එකේ CEO ඒ වගේම ෆවුන්ඩර්. එයා ග්ලෝබල් ලික්විඩිටි එක්ස්පර්ට් කෙනෙක්. මේ ලික්විඩිටි කියන මේ අයිඩියා එක ප්‍රොමෝට් කරන කෙනෙක් තමයි මයිකල් හාවෙල්ස් කියලා කියන්නේ. Twitter එකේ මෙයාගේ ගොඩක් පෝස්ට් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ග්ලෝබල් ලික්විඩිටි තියෙන charts එක. ඉතින් සමහර අය මේ charts කිසිම ගැළපීමක් නැහැ කියලා බනින වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් දැන් මෙයා කියනවා ඊළඟ මාස 2-3 මේ වීඩියෝ එක නම් ගිය මාසේ කරපු එකක්. මාසෙකට කලින් කරපු එකක්. මාසෙකට මාස එකහමාරකට විතර කලින් කරපු එකක්. ඉතින් මේ වීඩියෝ එක මෙයා කියනවා ඊළඟ මාස 2-3 ඒ කියන්නේ සම එක තමයි ලික්විඩිටි ඉස්සරහට වැඩි වෙන්නේ. ග්ලෝබල් ලික්විඩිටි වැඩි වෙන්නේ මේ හින්දාම බිට්කොයින් වලට හොඳයි. හැබැයි ඊට පස්සේ ඊළඟ මාස 2-3න් පස්සේ එන කාලය global liquidity drop වෙවි පහළට යාවි. එතකොට Bitcoin උත් මේ විදිහට මේකට react කරයි කියලා කියනවා. Here is our weekly liquidity chart shown as the black line. That's global liquidity weekly. This is shown as a 6-week change. There's nothing, there's no mystification in a 6-week change. It's purely to remove the noise in the data series. And I could have chosen 4 weeks or 8 weeks, but I chose 6. And what I've shown is the equivalent 6-week change in Bitcoin shown in orange. And all I've done in the chart is to advance the global liquidity series, time series forward by 13 weeks to show that it's approximately sort of leading by about 3 months. Now, what this is basically saying is you could well get a rally in Bitcoin over coming months. That's, one accepts that because global liquidity is picking up again. The problem that I'm trying to cite here is that I'm not looking at the next 3 months. Generally, my concerns are about the next 6 months, 12 months, 18 months. And it may be that black line starts to fall further and maybe faster over the horizon that I've got here. So there may be a trading opportunity, no question, but this is what's happening. ඒ වගේම gold එක්ක සම්බන්ධතාවයකුත් මෙයා කියනවා. gold bitcoin එක්ක සම්බන්ධතාවයක්. bitcoin run වෙනකොට gold hold වෙලා ඉන්නවා. ඊට පස්සේ රන් වෙලා ඉවරනට පස්සේ gold catch කරනවා bitcoin. ඊට පස්සේ gold run වෙනකොට ටික කාලයකට පස්සේ bitcoin run වෙනවා. මේ correlation එකත් මෙයා මෙතන මේ වීඩියෝ එකේදී කියනවා. If you're a statistician or a mathematician, you can see that those two slices actually form what is called an error feedback process. And what that basically is saying in straightforward language is that Bitcoin and gold tend to move together over the long term, but they don't move at the same speed. Sometimes Bitcoin will go in advance of gold,
So gold then catches up, and sometimes gold will move first and Bitcoin catches up. So you get this sort of race, or if you like, of two creatures running a race. One is in the lead, and the other catches up and leads, and then the other catches up. So it's a bit like a horse race. මේ කෝරිලේෂන් එක ගැන අපි මීට කලිනුත් වීඩියෝස් වල කතා කරලා තිනවා. ඊල් පාටේ තියෙන ගෝල්ඩ් ටික ලොකුවට අප් වෙනකොට බිට්කොයින් කිසි දෙයක් කරන්නේ නැහැ. ගෝල්ඩ් අප් වෙලා කන්සොලිඩේට් වෙන්න ගත්තට පස්සේ තමයි බිට්කොයින් රැලි එක යන්නේ. ඊට පස්සේ අපිට මෙතෙන්දි බලා ගන්නත් පුළුවන් අපි අන්තිමටම වුණ මේ රන් එක දිහා විතරක් බලමු. ගෝල්ඩ් කන්සොලිඩේට් වෙනවා මේ රේන්ජ් එකේදී බලා ගන්න පුළුවන්. හැබැයි බිට්කොයින් මේ රේන්ජ් එකේදී අප් වෙනවා. කන්සොලිඩේට් වෙනවා ගෝල්ඩ්, බිට්කොයින් අප් වෙනවා. ඊට පස්සේ බිට්කොයින් කන්සොලිඩේට් වෙනවා නැත්නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්නේ. එතකොට ගෝල්ඩ් අප් වෙනවා. දැන් ගෝල්ඩ් ආපු කන්සොලිඩේට් වෙන්න ගත්තොත් එහෙම නැත්නම් ගෝල්ඩ් කන්සොලිඩේට් වෙන්න අරගෙන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අරගන්නකොට කන්සොලිඩේට් වෙනකොට බිට්කොයින් අප් වෙනවා. තවදුරටත් කන්සොලිඩේට් වුණොත් එහෙම දිගටම ගෝල්ඩ් තවදුරටත් බිට්කොයින් අප් වෙන්න පුළුවන්. හරිද? මේක තමයි මෙයා මෙතෙන්දි කියන්නේ. And that's what's going on. So if you look at what gold was doing in the fourth quarter, it was subdued. Bitcoin was racing ahead. Now in the last quarter, gold has really raced ahead, and Bitcoin has really has done very little. So that is a typical error feedback process. But effectively, what you could say is there are three influences on Bitcoin: gold, risk appetite, and global liquidity itself. ඉතින් ගොඩක් කලාවට ඊළඟ මාස දෙක තුන මෙයා කියන විදිහට නම් ග්ලෝබල් ලික්විඩිටි වැඩිවීමත් එක්ක බිට්කොයින් රන් එකක් දිගටම අපිට බලා ගන්න පුළුවන් වේවි. එහෙම වුණොත් එහෙම මාකට් එක ගොඩක් කලාවට ෆෝමෝ වෙයි. මාකට් එක ෆෝමෝ වුණාට පස්සේ හිතන්නකො 1,36,000ට විතර ප්‍රයිස් එක ගියා කියලා මේ විදිහටම කිසිම කරෙක්ෂන් එකක් නැතුව එතකොට බ්ලෝ ඔෆ් টොප් එකක් එන්න පුළුවන් chance එකක් තියෙනවා. බ්ලෝ ඔෆ් টොප් එකක් කියලා කියන්නේ guys මම කලින් පෙන්නුවා වගේම මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්න chance එක අඩුයි කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. මොකද institutions money ඇවිල්ලා තියෙන හින්දා. දැන් මේ chart එක ගොඩක් mature වෙච්ච නැති chart එකක්. එතකොට මේ chart එක mature වෙච්ච chart එකක්. මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් මේ institution money ආවට පස්සේ සල්ලි ආවට පස්සේ මේ වගේ charts තමයි නැත්නම් මේ තියෙන්නේ flat peak එකක්. මේ flat peak එකක් වෙලා තියෙන්නේ ලොකු whales ලා වගේ institutions money මේ වගේ රේන්ජ් එක තමයි ඒගොල්ලෝගේ තියෙන බිට්කොයින් සෙල් කරන්න ගන්න රේන්ජ් එවි තියෙනවා. මේ රේන්ජ් එකේදී අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ බිට්කොයින් සෙල් කරනවා. මොකද එකපාරටම ඩ්‍රොප් කරන්න බෑ ලොකු බිට්කොයින් ප්‍රමාණයක් වේස්ලට ඒ වගේම ඉන්ස්ටිටියුෂන්ස්ලට. එහෙම වුණොත් එහෙම මේ වගේ රේන්ජ් එකක් අරගෙන තමයි ඒගොල්ලෝ ඩ්‍රොප් කරන්නේ. එතකොට මේ තියෙන්නේ ඉන්ස්ටිටියුෂන්ස් මනි ඒ වගේම වේල්ස්ලා දිගටම වගේ බයි කරනවා. රේන්ජ් එකක් හදාගෙන ඒ රේන්ජ් එකේ බයි කරනවා. ඉතින් කෙනෙකුට අගි කරන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් මේ වගේ දෙයක් කියන එකක් නැහැ කියලා. දැන් මෙයා කියන දේත් එක්ක අපි තවදුරටත් ප්‍රයිස් එක අප් වුණොත් එහෙම මාකට් එක ෆෝමෝ වෙන්න පුළුවන්. ෆෝමෝ වුණොත් එහෙම මම හිතන්නේ ගොඩක් ලාට බිට්කොයින් ලාස්ට් ෆේස් එකට තමයි අපි යන්නේ. අයිත් කියනවා මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එක නෙවෙයි. මම මේ තියෙන දේවල් එක ගලපලා තමයි මේ අදහස් ඉදිරිපත් කරන්නේ guys. කොහොම වුණත් ක්‍රිප්ටෝ මාකට් එකෙන් හොඳ රැලියක් යනකොට එක්සිට් වෙලා ඊට පස්සේ මම කලින් කතා කරපු විදිහට ස්විං ට්‍රේඩ්ස් තමයි දාන්නේ. හරිම රිස්ක් එක අඩු ස්විං ට්‍රේඩ්ස් තමයි දිගටම අවුරුද්දක් දෙක තුනක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ප්ලෑන් එක. ගයිස් වීඩියෝ එක ඉවර කරන්නේ bearish pattern එකකුත් පෙන්වලා දීලා. ඒ තමයි අපි කලින් දැක්ක ඩබල් টොප් එකක් 2021 22 අවුරුදු වල මේ රේන්ජස් පාස් කරගෙන යනකොට මේ පළවෙනි ටොපින් ටේල් එක මෙන්න මේ තියෙන ටොපින් ටේල් එක ඉන්වැලිඩ් කරන්න නම් මේ ටොපින් ටේල් එකට උඩින් කැන්ඩලයක් ක්ලෝස් කරන්න ඕනේ. ඉතින් ටොපින් ටේල් එකක් අන්තිම මාස 6 දී අපිට බලා ගන්න පුළුවන්. නැත්නම් දකින්නවා කියලා කියන්නේ මාකට් එකට පොඩ්ඩක් bearish දෙයක්. ඉතින් මෙතෙන්දී අපිට තාමත් ටොපින් ටේල් එකක් බලා ගන්න බෑ. නමුත් ටොපින් ටේල් එක හැදුනොත් එහෙම මේ රේන්ජ් එක බ්‍රේක් කරන්න බැරුව ටොපින් ටේල් එක හැදුනොත් එහෙම ගොඩක් වෙලාවට මේක පීක් එක වෙන්න පුළුවන්. ඒ ටොපින් ටේල් එක බ්‍රේක් කරලා ඒක නිගේට් කරනකම් ඒක ලොකු රෙසිස්ටන්ස් ලෙවල් එකක් වෙනවා. මාකට් එක රිවර්සල් එකක් වෙලා ගොඩක් වෙලාවට මේ ලෙවල්ස් වලට යන්න පුළුවන් chance එකකුත් තියෙනවා. ඉතින් බලමු guys මේ තියෙන ලෙවල් එක කියන්නේ ඩොලර් 1 ලක්ෂ විශේෂයෙන් 14000 වගේ ලෙවල් එක බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන් වුණොත් එහෙම අපි අර කියපු ඩොලර් 1,30,000 වගේ ලෙවල් එකට යන පුළුවන් chance එකක් තියෙනවා. guys වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න බෑ. මොකද ලොකු ටයිම් එකක් අරගෙන තමයි මේ වගේ වීඩියෝ එකක් හදන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ හැමෝම අර සුබ දවසක්